අදත් අපි මුණ ගැහෙන්නේ ලෑන්ඩ්ස්කේප් විත් ප්‍රියංක අපේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ගැන කතා කරන වැඩසටහනත් එක්ක. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් තුල තිබිය යුතු තවත් කුසලතාවයක් වර්ධනය කරගන්න කෙසේද කියලා. මේකට මට කතා කරන්න හේතු වෙන්නේ මම සමහර වෙලාවට දකිනවා සමහර අහසන ප්‍රශ්නවලදී ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්ගේ භූමිකාව අනිත් වෘත්තීන් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් අනිත් වෘත්තීන් සමග කොහොමද සුසංයෝගයෙන් වැඩ කටයුතු කරන්න කියලා මගෙන් අහන අය බහුලයි. මම එතෙන්දී කල්පනා කරා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්ගේ භූමිකාව අපිට අවශ්‍ය වෙන්නේ අපිට නැති වෙලා ගියපු පරිසරයක් ඇති කරගන්න. එහෙම නැත්නම් අපිට ඉතුරු වෙලා තියෙන පරිසරය සංරක්ෂණය කරගන්න. විශේෂඥ සහාය අවශ්‍ය වෙච්ච නිසා තමයි අපි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්ගේ සේවය සොයාගෙන ඔහු ළඟට එන්නේ. එතකොට මේ සේවය සොයාගෙන එනකොට ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂය සම්බන්ධව තියෙන දැනුමට එකතු කරගත යුතු තවත් ගුණාංගයක් තමයි මේ අපේ අවට තියෙන ගහකොළ වටපිටාව ගැන දැනුම. මේක හරියටම මෙහෙම දෙයක්. දැන් ඩිසයින් එකක් කරන්න පුළුවන් තමන්ගේ අතින් ඇඳලා. එහෙම නැත්නම් අද පරිගණක ආශ්‍රයෙන් එහෙම නැත්නම් AI තාක්ෂණයක් පාවිච්චි කරලා. හැබැයි කොහොම වුණත් ඔබට ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් විදිහට ගහකොළ වටපිටාව ගැන දැනුමක් නැත්තම් ඔබට පුළුවන් කමක් නැහැ ඒ පරිසරය ඔබගේ සේවාදායකයා බලාපොරොත්තු වෙන පරිසරය බවට පරිවර්තනය කරලා දෙන්න. එහෙම නැත්නම් ඒ පරිසරයට සාධාරණත්වයක් ඉෂ්ට කරලා ඒ පරිසරය රැකලා දෙන්න. ඉතින් ඒ නිසා මම කල්පනා කරා අදත් මේ පරිසරයක් පද්ධතියක එක්තරා කෙලවරක ඉඳගෙන මේ සම්බන්ධව කතා කරන්න. මම හිතන්නේ ඔබට මේ පසුබිමේ පේනවා ඇති. විශාල වෘක්ෂයක් තියෙනවා දොඹ. මම අපේ ආවේනික ශාකය. ඒත් එක්කම මගේ තවත් මේ පැත්තෙන් බැලුවොත් අපිට ඉදිරියේදී පෙනේ වරා ශාකය තියෙන මල් පිපුණු දම් පැහැති වරා ශාකය. මේ සියල්ල වෙරළබඩ ශාක ප්‍රජාවට ආවේනික. ඔබ සස් පෙළ දක්වා සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාව ඉගෙන ගනිද්දී ඔබ උද්භිද විද්‍යාව එහෙම නැත්නම් බයොලොජි ජීව විද්‍යාව ඉගෙන ගනිද්දී ඔබට මේ ගහකොළ වටපිටාව ගැන දැනුමක් ලැබිලා ඇති. එකම තියෙන වර්ධ වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම දෙකේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ වෙලා නැතිකම නිසා. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් බිහි වෙන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ උමනාව හෝ එහෙම නැත්නම් උපාධියක් හැදෑරීමේ අවශ්‍යතාවය මතයි. මේක වෙනස් විය යුතුව තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ පරිසරයට සාධාරණය කරන්නත් බැහැ. අනිත් අතට මේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්ස්ලා කීප දෙනෙක් අතර ඇතිවන තරගය වළක්වන්නත්. දැන් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂයේ සියුම් විභේදන තියෙනවා. සමහරවන්ට පුළුවන් ඩිසයිනර් කෙනෙක් වෙන්න, සමහරවන්ට පුළුවන් ඒ සම්බන්ධව තියෙන පොතපත ලියන්න, සමහරවන්ට පුළුවන් සෝෂල් මීඩියා එක හසුරවන්න. මේ වගේ තවත් කොටසකට පුළුවන් විශ්වවිද්‍යාලයේ ඇකඩමික් පැත්තට යන්න, තවත් සමහරවන්ට පුළුවන් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න. මේ කටයුතු මෙහෙම තියෙද්දි මේ හැමතෙම පොදු කරුණක් තමයි මේ ගහකොළ වටපිටාව ගැන තියෙන අවබෝධය. එහෙම නැත්නම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණත් වෘත්තීය මට්ටමේ ඔබට සිද්ධ වෙනවා තවත් කෙනෙකුගේ සේවය ලබා ගන්න ඔබ නොදන්නා විෂය කරුණක් සම්බන්ධව. ඔබ දන්නා විෂය කරුණක් සම්බන්ධව විශේෂඥයෙකුගේ සහාය ලබා ගැනීමයි ඔබ නොදන්නා කරුණක් සම්බන්ධව විශේෂඥයෙකුගේ සහාය ලබා ගැනීමයි අතර දෙකක් තියෙනවා. එතකොට ඔබට සිද්ධ වෙනවා ඔබගේ වෘත්තියේ තියෙන ඒ తත්වය ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් නම් අවශ්‍යයෙන්ම ඔහු දැනගත සිටිය යුතුයි. ඔහු භාවිතා කරන මේ මෘදු මැටීරියල් සම්බන්ධව soft landscaping material සම්බන්ධව. ඒ කියන්නේ මේ ගහකොළ, පැලෑටි ඒවා මොන දේශගුණික කලාපයටද ගැලපෙන්නේ, මොනවද fast growing, මොනවද slow growing, මොනවද shady පැත්තේ වැවෙන්නේ, මොනවද moisture එක්ක වැවෙන්නේ, මොනවද මේ අපි ඉන්නවා වගේ වෙරළබඩ කලාපයක වැවෙන්නේ, මොනවද කටුකර කලාපයක වැවෙන්නේ. මේ කරුණු සම්බන්ධව මූලික දැනීම මට විශ්වාසයි මොරටු විශ්වවිද්‍යාලයේදී ලැබෙන අධ්‍යාපනය ඇතුළේ ලැබෙනවා. පාසල් අධ්‍යාපනය ඇතුළේ ඊට යම්කිසි ස්ටේජ් එකක් පදනමක් සැකසෙන බව. නමුත් මේ දෙක අතර පොඩි ગેප් එකක් අපි දකිනවා. හේතුව පාසල් අධ්‍යාපනයේදී සකස් වෙන්නේ නැහැ
වෘත්තීය මට්ටමේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් හෝ වෘත්තීය මට්ටමේ හොටිකල්චරිස්ට් කෙනෙක් හොටිකල්චර් කෙනෙක්ව සකස් කරන පදනමක් නැහැ. පොඩි ગેප් එකක් තියෙනවා මේ දෙක අතර. ඉතින් මම විශ්වාස කරනවා මේ වැඩසටහනට දරන පාසල් දරුවන්, පාසල් විද්‍යාව සහ ඒට අදාළ ගුරුවරු මේ සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරයි කියලා. මම මේ පැලඳලා තියෙන හිස්වැසුම පැලඳුවේ විශේෂ හේතුවක් උඩ මේක මගේ පාසලේ නිල හිස්වැසුම. මම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වෙන්නේ ආකිටෙක්චර් ෆැකල්ටි එකට යන්නේ මගේ පාසලේ හිටපු එක්තරා රසායන විද්‍යා ගුරුවරයෙකු දුන්නු මඟ පෙන්වීම යටතේ. ඒ ගුරුතුමා මට කිව්වා ඔයාට මේක ගැලපෙනවා. ඔයා බයෝ කරා නිසා ඔයාට ඒ දැනුමක් තියෙනවා. ඒ සම්බන්ධව ඔයාට යම්කිසි දැනුමක් තියෙන නිසා ඔයා මේ විභාගයට යන්න කියලා. ඉතින් ඒක නිසා ගාල්ල වගේ ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා මට පුළුවන් වුණා මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් ෆැකල්ටියට ඇතුල් වෙලා ආකිටෙක්චර් මූලික උපාධිය හදාarලා BSc උපාධිය MSc ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් උපාධිය හදාarලා ඒ තුල චාටර් එක ලබාගෙන ඒ විශේෂ මොරටුව විශ්වවිද්‍යාලයේ වැඩ කරන්න සිංගප්පූරු විශ්වවිද්‍යාලවල මැලේසියා විශ්වවිද්‍යාලවල චීනයේ සමහර විශ්වවිද්‍යාලවල රිසෝස් පර්සන් කෙනෙක් විදියට ඩිසයින් ටියුටර් කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න මේ වැඩ කටයුතු කරන ඔක්කොම මට මූලික දැනුම ලැබුණේ පාසල් අධ්‍යාපනයෙන් මට ලැබුණු පිටුවහල නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වැඩසටහන දකින පාසල් දරුවන්ගේ ඒ ගුරුවරුන් උන් තමයි මම හිතන්නේ නිසි මඟ පෙන්වන්න පාසල් වලින් මේ ඔක්කොම අය එකතු වෙලා මේ ගහකොළ වටපිටාව ගැන දැනුමක් දෙයි කියලා ඒ තුලින් අනාගත වෘත්තීන් දෙකකට තුනකට එන්න මඟ පෑදෙනවා. මම කිව්වා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් වෘත්තිය ඇතුළත සියුම් විභේදන තියෙනවා. මම තවම දැකලා නැහැ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් විෂයේදී කවුරු හෝ පොතක් ලියලා පළ කරලා තියෙනවා. මම ආකිටෙක්චර් විෂයේදී නම් දැකලා තියෙනවා. අපේ මහාචාර්යවරු ලියලා පළ කරලා තියෙනවා. නමුත් මම දැකලා නැහැ. අඩු ගානේ මේ වචන පිළිබඳව තියෙන පොතක් හෝ ඒ කියන්නේ අපි කියන්නේ ග්ලෝසරි එකක් කියලා. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන ග්ලෝසරි එකක්වත් ලෑන්ඩ්ස්කේප් පේන්ටර්ස් and ලෑන්ඩ්ස්කේප් මොනවාද ඩොකියුමන්ටරි ඩිසයිනර්ස්ලා අපිට ලැබිලා නැහැ. මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල ඉන්න ඉතාම දක්ෂ විදියට සෝෂල් මීඩියාව හසුරන සමහර ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්ස්ලා ඉතාම දක්ෂ විදියට මීඩියා හසුරන ටීවී channels හසුරවන අපේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්ස්ලා ඉතාම දක්ෂ විදියට දරුවන්ව පුහුණු කරන විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු හැබැයි මේ ඔක්කොම එකතු වෙලා දිය යුතු දෙයක් තියෙනවා. පාසල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල වෘත්ති අධ්‍යාපනය අතර තියෙන මේ ගැප්ස් නැති කරන්න. ඒ ගැප්ස් මම දකින්නේ නැහැ ඒවා කළු ඒරියාස් විදියට. නමුත් කොහොම වුණත් ඒ සම්බන්ධව යම්කිසි කටයුත්තක් අපිට කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ ගහකොළ වටපිටාව පිළිබඳව පාසල් කාලේ ඉඳන් එන දැනුම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී වැඩි දියුණු කරලා උන් වෘත්තීය ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්ස් කෙනෙක් බවට පත් කරාට පස්සේ තව කෙනෙක්ගෙන් සේවය ගන්න Taman නොදැන ගන්න බෑ. Taman දැනගත්ත දෙයක් ගැන විශේෂඥ සහාය ලබා ගන්න පුළුවන්. මොකද මේ වගේ වෘත්තීන් කියලා කියන්නේ ටීම් වර්ක්. තනියෙන් බෑ. අපිට ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඉගෙනගෙන ආකිටෙක්චර් කරන්න බෑ. ඒක වෙනම වෘත්තියක්. ඒකට වෙනම නීති රීති තියෙනවා. වෙනම සංරක්ෂණය කරපු වචනයක් ආකිටෙක්ට් කියලා කියන්නේ. ඒ නිසා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්ට පුළුවන් වෙන්නේ මේ සොෆ්ට් ලෑන්ඩ්ස්කේප්, හાર્ඩ් ලෑන්ඩ්ස්කේප් හසුරවලා වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලබා ගත්තට පස්සේ ඔබට සේවය කරන්න. ඔබට සේවය කරන්න ලංකාවේ නෙවෙයි ලෝකේ රටවල් ඕන තරක තැනක යන්න පුළුවන්. ආසියානු පැසිෆික් කලාපයට යන්න පුළුවන්. මේ හැකියාව ඇති කරගන්න පාසල් සිසුන්ට විද්‍යා ගුරුවරුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් මට කියන්න එක දෙයක් තියෙනවා. ඇකඩමික් කියන එකයි ප්‍රායෝගික ශාස්ත්‍රය කියන එකයි දෙකක්. නිදහස් වෙළඳ කලාපයකට ආයතන ප්‍රවර්ධන කලාපයකට එහි තියෙන ලෑන්ඩ්ස්කේප් එක හසුරවන්න දන්න අය බිහි වෙන්න අවශ්‍යයි. මම උදාහරණයක් පමණයි කිව්වේ. නාගරික සංවර්ධනය වගේමයි ඒක. එතකොට ඒ සඳහා ඒ ස්ථානවල ඉන්න වෘත්තිකයන්ගේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කරලා ඒ ස්ථානවලට ආපු වෘත්තිකයන්ගේ සහාය ලබා ගත යුතුයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. මම කියන්නේ එහෙම ලැබෙන්නේ නැහැ කියලා. මොකද මොරටු විශ්වවිද්‍යාලේ ඉතාම හොඳ පැනල් එකක් ඉන්නවා. නමුත් අපි දකිනවා ඉන්ඩෝ පැනල් එකක වාඩි වුණාම මම දැකලා තියෙන දේවල් තමයි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ගැන කතා කරන්න ගියන් පස්සේ වෙනත් උපාධිධාරීන් එක්ක කතා කරන්න ගියාට පස්සේ ඔවුන් තුළ මේ ප්‍රායෝගික දැනීම අල්පයි. ඉතින් ඒ නිසා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න මුලපුරන දරුවන්ට පාසල් අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාලයට ආපු උපාධිධාරියා ශ්‍රේෂ්ඨයට ගැලපෙන කෙනෙක් කරන එකත් ආචාර්යවරුන්ගේ වගකීම. ඒ නිසා ඒ සම්බන්ධව යම්කිසි දෙනත් විවර කිරීමක් කරන්න තමයි අද මගේ වැඩසටහනේ උත්සාහය. කතා කරමින් හිටියේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්. එහෙම නැත්නම් උද්‍යාන විද්‍යාඥයෙකුට තිබිය යුතු තවත් හැකියාවක් එයා ලබාගත යුතු තවත් දැනුමක් සම්භාරයක් පිළිබඳව අද කරුණු අවබෝධ කරමින් සිටියේ.
එතකොට දැන් මං ඇවිල්ලා තියෙන්නේ ඔබට පේනවා ඇති මේ පසුබිමේ තියෙන්නේ තොටුපොළ. මේ තොටුපොළ ආශ්‍රිතව තියෙනවා සමහර ශාක. මේ ශාකත් වෙරළබඩ සහ මේවා මේ කලපු පරිසරයන්ට ආවේනික ශාක. ඔබ දකින්නේ බකිනික් ශාකය. මම හිතන්නේ මේ වෙනකොට ඒකේ මල් පිපිලා ඒ මල් ගෙඩි බවට පත් වෙමින් තියෙන්නේ. එතකොට ඒත් එක්කම මේ තොටුපොළ අයින තියෙන්නේ ඔබට ඈතින් පේන්නේ තවත් මැන්ග්‍රෝව්ස් නොවන වෙරළබඩ කලාපයට සහ මෙම කලපු පරිසරයත් එක්ක තියෙන ගොඩබිම පරිසරයේ හැදෙන ශාක කීපයක්. දැන් මෙවැනි ශාක ගැන අවබෝධයක් නැතුව ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙකුට බෑ ඔහුගේ නිර්මාණ කරන්න. මොකද ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් කියලා කියන්නේ නැති වෙච්ච පරිසරයක් නැවත සකස් කරන්නෙක්. එහෙම නැත්නම් තියෙන පරිසරය සකසුරුවම් විදියට හැඩගස්සන්නේ. ඒක නිසා මේ ශාක පිළිබඳව ඔහුට දැනීමක් තිබිය යුතුමයි. මම කියන්නේ නෑ මේ බකිනි වගේ ශාක හැමතැනම වවන්න පුළුවන් කියලා. හැබැයි ඒක මං හිතන්නේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්ගේ තියෙන තවත් හැකියාවක් තමයි මේ සුදුසු ස්ථානවලට මේ ශාක නැවත වගා කරන්න පුළුවන්. මොකද ඔබට පේනවා ඇති ක්‍රමයෙන් ජනාවාශකරණය, ක්‍රමයෙන් කාර්මිකකරණය, ක්‍රමයෙන් පරිසරය වෙනස් වීමත් එක්ක මේ බකිනි වගේ එහෙම නැත්නම් මේ කලපු සහ වෙරළබඩ ශාකත් එක්ක තියෙන පරිසරයේ තියෙන මේ ශාක වඳවීම යාමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාසල් සිසුන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාල සිසුන් වෘත්තිකයන් වෙද්දී මේ සම්බන්ධව දැනීමක් තිබිය යුතුමයි. මේ සම්බන්ධව දැනුමක් තිබුණොත් ඔවුන්ට පුළුවන් හොටිකල්චරිස්ට් කෙනෙක්ගේ සහාය ලබා ගන්න අවශ්‍ය තැනදී එහෙම නැත්නම් ඔහුට යෝජනා කරන්න පුළුවන් ඔහුගේ ඩිසයින් එක තුලදී මෙන්න මේ ශාකය මෙතෙන්ට සුදුසුයි, මේ ශාකය මෙතෙන්ට සුදුසුයි, මේ පරිසරයට හරියන්නේ මේක තමයි, නෑ මේ පරිසරයට මේක හරියන්නේ නෑ. එහෙම කියන්න නම් මේ පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා තමයි අපේ මේ උත්සාහය විශේෂයෙන්ම මේ වගේ වඳ වී යන ශාක විවිධ ප්‍රජාවන් වල තියෙන ශාක පිළිබඳව දැනුවත් කරලා වෘත්තීය මට්ටමේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් වරුන් බිහි කරද්දී මේ ශාක නැවත සංරක්ෂණය කිරීමේ, නැවත ප්‍රචාරණය කිරීමේ කර්තව්‍යයට ඔවුන්ව දායක කර ගැනීමේ අවශ්‍යතාවය තමයි අපි මේ ඉෂ්ට කරමින් ඉන්නේ. ඒ නිසා අපේ වැඩසටහන ඔබට පිටුවහලක් වෙයි කියලා හිතනවා නම් ඔබ ආස කරනවා නම් තවත් වැඩසටහන් දකින්න අපි මම හිතන්නේ මේ කරන 7 වෙනි 8 වෙනි වැඩසටහන්. ඒ නිසා අපේ වැඩසටහන සබ්ස්ක්‍රයිබ් කරන්න, දන්න අයට ෂෙයා කරන්න, මේ සම්බන්ධව තියෙන උනන්දුව වැඩි කරලා ශ්‍රී ලංකාව ආපෝසරයක් පරිසරයෙන් අනුවන වෙච්ච සංචාරක ව්‍යාපාරයට ඒක දායකත්ව ලබා දෙන්න පුළුවන් වෙච්ච ඉන්ඩස්ට්‍රී සඳහා බාධාවක් නැතුව පරිසරය භාවිතා කරන්න පුළුවන් වෙච්ච ජනාවාස සඳහා හොඳ පසුබිමක්, හෙල්දි පසුබිමක් හදපු රටක් බිහි කරන්න අපි කවුරුත් එක්ක මම හිතන්නේ අධිෂ්ඨාන කරගත්තා.